ආයුබෝවන් සුන්දර සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන සියලුම තරපිරි හසන අරබන ආදරණීය රසික රසිකාවියන්ට. ඉතින් හැමදාමත් වගේ ඔන්න ඊටමත්ම අලංකාර වින්දනී කලාත්මක සංගීතමය වැඩසටහනක් සොඳුරු හෝරාවක් අරගෙන අපි අදත් මුහුණු පොතෙන් නිර්මාණය වී තිබෙන තවත් එක්තරා සුවිශේෂී වැඩසටහනක් වෙන තරපිරි හස් සින්දු හැන්දෑවත් අරගෙන ඔබගේ යාළුවෙන්දට ඉතින් ඊටමත්ම දක්ෂ තාරකාවියක් අදත් එක්ක තිනවා අපිත් එක්ක එකතු වෙලා ලස්සනම ගීත ටිකක් අරගෙන ගීතවත් වන්න ඔබගේ රසාස්වාදයට සඳහා ඉතින් ආදරින් ගෞරවයෙන් මේලා පිළිගන්නවා අද තරප්‍රහාසර පැමිණි ගායන ශිල්පිනිය ප්‍රියදර්ශිනී සමරසිංහ මහත්මිය. ආයුබෝවන් ප්‍රියදර්ශිනී මහත්මිය. කොහොමද? හොඳින් ඉන්නවා. හොඳින් ඉන්නවා. ටික දවසකින් ඔබ දකින්නේ. ඉතින් කලාව මේ මාසෙත් හම්බුණානේ. මේ මාසේ හම්බුණා නේද? කලාවත් එක්ක ලස්සන නිහතමානී ගමනක් යනවා නේද? කලාවට ගොඩක් ප්‍රිය කරනවා මේ ගීත ගායනාවට. ඔව් ගීත ගායනද. ඉතින් සජීවී ලෙස අපි මේ වෙලාවේ නැරඹීමට මුහුණු පොත හරහා පැමිණෙන සියලුම දෙනා නැවතත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් අද ලස්සනම ගීතයක් අරන් ඉතින් මේ ලස්සනම හැන්දෑව රසවත් කරන්න ප්‍රියදර්ශිනී මහත්මිය. ඉතින් මේ වෙලාවේ සජීවී ලෙස අපිත් එක්ක ඉනවා අනාද සිල්ලා මහත්මියන සුබ පැතුම් කියලා තිනවා. ඒ වගේම සුමුතුනී සමරවික්‍රම මහත්මිය සුබ පැතුම් කියලා තිනවා. සුබ පැතුම් තරපිරි හාසර කියලා තිනවා. ඉතින් සියලු දෙනාටම ස්තුතියි. අපි ලස්සන ගීතයකින් අද වැඩසටහන ආරම්භ කරමු. ඉතින් ප්‍රියදර්ශිනී මහත්මිය මුලින්ම තෝරගෙන තිනවා ඇන්ජලින් ගුණතිලක මහත්මිය ගායනා කරපු සොඳුරුම ගීතයක් මුලින්ම ගීතවත් වීම සඳහා මල් හිනා නගන්න සුසුඳු ආදරේ නේද? ලස්සන ගීතයක්. අපි නම් ඒ ගීතෙන් අද මේ වැඩසටහන ආරම්භ කරමු. ඉතින් අද තරප්‍රහාස සින්දු හැන්දෑව සොඳුරුම හොරාව රස ගන්නන්නේ හැඩ ගන්නන්නේ ගායන ශිල්පී ප්‍රියදර්ශිනී සමරසිංහ මහත්මියයි. ලස්සනට මිහිරි හැඩින් ගායනා කරලා ලස්සන ආරම්භයක් කරන් දුන්නා අද වැඩසටහනට ප්‍රියදර්ශිනී මහත්මිය. ඉතින් ඇන්ජලින් ගුණතිලගේ මහත්මියගේම ගීතයෙන් වැඩසටහන ආරම්භ කරන්න හිතුනේ මොකද අද? එතුමිට ගොඩක් ප්‍රිය කරනවද? ඔව් ගොඩක් ප්‍රිය කරනවා. ඇන්ජලින් ගුණතිලක මහත්මියයි
හ්ම්. 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 ආස කරන ගීත. ආසම කරන අය. හ්ම්. ඒක නිසා අද එතුමගේ ගීතයක වැඩසටහන ආරම්භ කරන්න තීරණය කළා නේද? ඔය ඉතින් සජීවී ලෙස ගොඩක් දෙනෙක් අපි මේ වෙලාවේ මුහුණ පොතහා නැරඹීමට පැමිණලා තිනවා. ඉතින් ආදරෙන් පිළිගන්නවා මේ සෑම දෙනෙක්ම නැවතත්. ඉතින් මිහිරි හඬක් කියලා තිනවා ඉන්දු පටබැඳිගේ මහත්මිය ලස්සනට ගායනා කරනවා කියලා තිනවා සුමුද්‍රි සමරවික්‍රම මහත්මියත්. ඒ වගේම නලින් ප්‍රසන්න අයියා තිනවා ආදරෙන් පිළිගන්නවා සුබ දවසක් වේවා තවරපිරි හසර කියලා තිනවා. නයනා සිතාරි මහත්මියක් තිනවා. මේරුහණින් ගායන මල්හිනා නගන්න සුසුඳු ආදරේ කියලා තිනවා අනාථ සිල්ලා මහත්මියගේ ප්‍රියන්ති ජයසේකර මහත්මිය. ඉතින් මංජුලා චන්ද්‍රරත්න මහත්මියක් තිනවා. ඉතින් ලස්සනයි සෝරියනියමයි කියලා තිනවා ඉන්දු පටබැඳිගේ මහත්මියත්. සෑම දිනකටම ස්තුතියි නේද? අපි නරඹනවට අපි රස විඳිනවට ඊළඟට අපි තොරගත නීල ජලාශය ගීතය එහෙනම් මේ හැන්දෑව නැවතත් රස ගන්නවන්නේ ගායන ශිල්පී ප්‍රියදර්ශිනී සමරසිංහ මහත්මිය අද තරුපරිහාස සුඳුරු වැඩසටහනේ නීල ජලාශය ගීතය අපි රස විඳමු සිසිර සේනාරත්න මහත්මයාගේ මුල් ගායනාව මුදු බදසලලා දෙන මනහසනෙලා බොහොමත්ම සුන්දර පැරණි ගීතයක් සිසිර සේනාරත්න මහත්මයා ගායනා කරපු අපි රස විඳි ප්‍රියදර්ශිනී මහත්මියගේ සුන්දර හඬින්. ඉතින් ලස්සන කියලා තියෙන සුමුද්‍රී සමරවික්‍රම මහත්මිය වගේම අපර්ණ පොණැන්ඩු මහත්මිය මානේ කාගේර මහත්මිය සුබ සන්ධ්‍යාවක් සිදු කරන අප කියලා තියෙනවා. ඒ වගේම අනුශාසන්ත අයියා තියෙනවා. ආදරෙම පිළිගන්නවා. ඉතින් ඒ වගේම ලස්සන කියලා තියෙන නිරෝෂා දීප්ති බණ්ඩාරනායක මහත්මිය. ඉතින් සමුද්‍රි මහත්මයා ලස්සන මාල් පොකුරක් දීලා තිනවා. ඉතින් බොහොමත්ම ස්තුතියි සෑම දිනෙටම. ඉතින්
ලස්සන ගීතයක් ලස්සනට ගායනා කරනවා කියන තියෙනවා ප්‍රියන්ති ජයසේකර මහත්මිය. ඉතින් බොහොමත්ම ස්තුතියි. ඉතින් රැඳිලා ඉන්න තරු පිරහසත් එක්ක හැමදාම වගේ. ප්‍රියදර්ශිනී මහත්මිය ඉතින් ඔබගේ කොහොමද ගම උපන් ගම කොහොමද හැදෙන්නේ වැඩිනේ පාසල් ගියේ කොහෙද? මම පාසල් ගියේ සෙන්ට් පෝල්ස් මිලාගිරිය. එතකොට ඉන් හිටියේ බත්තර මුල්ල. තාමත් එහෙම තමයි ඉන්නේ. ඉතින් එහෙම තමයි කාලේ ගියේ. ඉතින් අපේ තරපිහස් සින්දු හැන්දෑව වැඩසටහන ජයවා කියලා තියෙනවා පරණ මහත්මිය. බොහොමත් ස්තුතියි. ඉතින් ඒ වගේම ඔබ අපේ හොඳ රසිකාවියක් නේද? හැමදාම අපිට ලස්සන කමෙන්ට් ලබා දෙනවා. ඉතින් දැන් මේ කලාවට වෙල කොච්චරක් කල්ද ගීත ගායනා කරන්න ඇවිල්ලා? කාලයක් නැහැ. මම අවුරුදු 3ක් විතර. මොකද මම ඇත්තටම ළමයි එක්ක තමයි ගොඩක් කාලේ ගත කළේ. ඊට පස්සේ ළමයි විසිර ගියන් පස්සේ ගිතුණා මේක පටන් ගන්න කියලා. ඉතින් දැන් නිදහසේ කියන්නේ ගීත ගායනා කරමින් සන්තෝෂෙන් ජීවිතය ගෙවෙනව නේද? නීලජලසේ හංස කුමාරිය ගයන්නේ හදිමේට කියලා තියෙනවා අපර්ණ ප්‍රනාන්ඩෝ මහත්මිය. ඉතින් ස්තුතියි අපි යමු ඊළඟ ගීතෙට. ඉතින් ඊළඟට හඳපානේ මල් පෙකුණා ලස්සන සොඳුරු යුග ගීතයක්. ඉතින් උන්න මාවත් දායකත්වය කරගෙන තිනවා ඒ ගීතය ගායනා කරන්න. හරුල්ලන්ත සමගින් ඉන්ද්‍රාණි විජේ බණ්ඩාර මහත්මිය ගායනා කරලා තියෙන මුල් ගායනාව. එහෙනම් ඉතින් අපි රසිනු නැවතත් ජයවා කියලා තිනවා අනෝජ් එඩ්වඩ් ජයකොඩි. ඉතින් බොහොමත් ස්තුතියි. ඉතින් තරපිහසත් එක්ක මේ සොඳුරු හැන්දෑවේ නැවතත් ගීතවත් වන්නේ ගායන ශිල්පී ප්‍රියදර්ශිනී සමරසිංහ මහත්මියයි. රැඳෙලා ඉන්න කියලා ආරාධනා කරන සිටු මුදලාට හැමදාමත් වගේ.
බොහොමත් ස්තුතියි. ඉතින් මාවත් ඒ ගීතෙට සම්බන්ධ කරගත්තට ප්‍රියදර්ශිනී මහත්මිය ඉතින් හරිම වටිනා ගීතයක්. ගොඩක් පැරණි ගීතයක් නේද? ඉතින් අපේ රසික රසිකාවියන් ගොඩක් ප්‍රිය කරන්නේ පැරණි ගීත වලට. ඉතින් ඒක නිසා වෙන්නේ නැති ප්‍රියදර්ශිනී මහත්මිය අද අරන් ඇවිත් ඉන්න තරපුරි හසට. ඉතින් very nice කියලා තිනවා විනෝද් මහත්මයා වගේම ශානී මයි දෙන්නගේ සුසංයෝගය හරිම ලස්සනයි කියලා තිනවා මානෙල් කල්දේර මහත්මිය. ඉතින් ඒ වගේම අපේ නයිට් සම්බරික මයියත් ඇවිල්ලා ඉන්නවා අතරින් පිළිගන්නවා. ඉතින් ඒ වගේම අරුණී ගම්මගේ මහත්මියක් තියෙනවා. ඉතින් බොහොමත් ස්තුතියි සෑම දිනෙටම. ඉතින් සුමුදිනි මහත්මිය සුබ ප්‍රාර්ථනා කළා. ඉතින් ප්‍රියදර්ශිනී මහත්මිය ඉතින් සංගීතය හදාරලා එහෙම නැද්ද පාසල් කාලේ? පාසල් කාලේ සංගීතය නෙමෙයි. ඇත්තටම මම එස්රාජ්‍යකින් පටන් ගත්තේ. එස්රාජ්‍යකින්. එස්රාජ්. වටිනා ඉන්ස්ට්‍රුමන්ට් එකක්. ඔව් දැන් මම හිතන්නේ දැන් හොයාගන්නත් නෑ. ඇත්තටම ඊට පස්සේ ඕගන් එකට. ඇත්තටම වෙස්ටර්න් මෙලොඩිකා එකත් ප්ලේ කරා. ඊපස්සේ ඕගන් එකට. ඕගන් එකට. ඉතින් අදටත් මතකයි ප්ලේ කරන්න පුළුවන් දුන්නා. සෑහෙන වටිනවා නේද ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන්න පුළුවන් කියන්නේ. ඉතින් ඊළඟට තවත් අපි යුග ගීතයක් තෝරගත්තා. මා ප්‍රාර්ථනා ආශාව. ඉතින් මේ ගීතයත් ලස්සන ආදරබර ගීතයක්. මම හිතන්නේ මේ හැන්දෑවට ගැලපෙනම ගීතයක් තමයි මේ ගීතයත්. අපේ ආදරණීයන් වෙනුවෙන්ම තමයි අද මේ ගීත ටික අරන් ඇවිත් ප්‍රියදර්ශිනී මහත්මිය. අපි ළඟ සිරිදරාම එකතු කරගෙන නැවතත් රසවිඳුමද තරපිහස් සින්දු හැන්දෑව ආදරණීය වැඩසටහනින් ගායන ශිල්පිනී ප්‍රියදර්ශිනී සමරසිංහ මහත්මියගේ සුන්දර හඬින්.
ස්තුතියි. ඉතින් ප්‍රියදර්ශිනී මහත්මිය අද ගීත දෙකකටම මාවත් එකතු කරගත්තා. බොහොමත්ම ස්තුතියි. ඉතින් අය වගේම අපිට ලස්සන කමෙන්ට් දීලා තිනවා ඒ ගීතටත්. ඉතින් ගොඩක් ස්තුතියි. ඉතින් ගීතේ ගායනවා හොඳින් ෆිල්ම් එක ඔව් ලස්සනද කියලාත් අහලා තිනවා. ඉතින් අපේ ලලිත් බෙනිල් මහත්මයා කියන වචනේ හරිම ලස්සනයි කියන මානවික කල්දර මහත්මිය වගේම අමිල රත්නායක වව් නියමයි කියලා තිනවා නයනා සිතාරි මහත්මිය සුපර් සිංගින් කියලා තිනවා පන්න පරණ්ඩු මහත්මිය හරිම ලස්සන කියලා තිනවා ප්‍රියන්ති ජයසේකර මහත්මිය වගේම එක්සලන්ට් කියලා තිනවා අපේ නයිට් සමරවික්‍රම අයියා. ඉතින් ස්තුතියි සෑම දෙනෙක්ටම අපිත් එක්ක එකතු වෙලා ලස්සන කමෙන්ට් ලබා දුන්නා. තරු ප්‍රිහාසාදත් එදා වගේම නරඹුවා ආදරින් වැළඳගත්තා. ඉතින් අද සින්දු හැන්දෑව හැඩ ගන්නන පැමිණි ගාන ශිල්පී ප්‍රියදර්ශිනී සමරසිංහ මහත්මියට බෙහෙම ස්තුතියි. ඉතින් අමතක කරන ලස්සන ගීත ටිකක් අද තරංග ආවා. අද වැඩසටහනේ අවසාන ගීතේ මොනවද කියන්න තියෙන්නේ මේ කමෙන්ට් කරපු ආදරණීයන්ට අද? ඔක්කොමලට ස්තුතියි. ඉතින් ආදරෙන් මතක් කරනවා ඔක්කොම. ඔව්. ඉතින් අප සියලු කටයුතු හැමදේම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙලා නැවතත් දවසක තරු ප්‍රිහාසට ලස්සන ගීත ටිකක් අරන් එන්න කියලා ආරාධනා කරනවා. හැමදාම තරු ප්‍රිහාසත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා ඔබතුමීට. ප්‍රියදර්ශිනී මහත්මියට මිහිරි කටහඬක් තියෙනවා කියලා තිනෝන අපන්න පෙරණ්ඩු මහත්මිය අනාද සිල්ලා මහත්මිය සුබ ප්‍රාර්ථනා කරලා තිනවා. Thank you. ඊළඟට අපි ගිහිල්ලා ඉන්න අවසාන ගීතෙන් අවසාන ගීතය ඔබ තෝරගෙන තිනවා මහද නැමැති වන බඹරා ගීතය නේද? චාර්ජෝතිපාල මහත්මයා ගායනා කරපු. මොකද මේ ගීතය තෝරගන්න හේතුනේ? මම හරි ආසයි මියුසික් එකට. ලස්සන සංගීතයක් නේද? ඉතින් සුමලතා පෙරේරා මහත්මිය තිනවා. එහෙනම් අපි ගිහිල්ලා ඉන්න සුන්දර සුබ සන්ධ්‍යාව ප්‍රාර්ථනා කරනවා. නැවතත් අපි රාත්‍රී 7ට හමු වෙමු සජීවී වැඩසටහනින්. ඉතින් හැමදාමත් වගේ ඔබ ආමන්ත්‍රණය කරමු මම ඔබගේ ආදරණීය ස්වර්ණ විජේවර්ධන ස්තුති ලබා දුන් කමෙන්ට් සුබ පැතුම් සියලුනාටම ඉතින් වගේම ප්‍රියදර්ශිනී සමරසිංහ මහත්මිය ඔබටත් බෙහෙම ස්තුති අද වැඩසටහනට පැමිණියාට එහෙනම් ගිහිල්ලා එනක් සුන්දර සුබ සන්ධ්‍යාව ප්‍රාර්ථනා කරනවා සිටිතනාටම